දැන් මේ විදිහට ඔයාලට මේ ෆීචර්ස් ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. normal විදිහට තියෙනවා. කිසිම එකකට pro ඇවිල්ලා නැහැ, pro වැටිලා නැහැ. ඔක්කොම සාමාන්‍ය විදිහට අපිට යූස් කරන්න පුළුවන්. ඔයා මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ඔයා දකින්න ඇති මගේ channel එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. CapCut Pro features CF free ඔයාගේ Windows PC එකට active කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලලා තිබ්බ ගොඩක් දෙනෙක් මගෙන් request කරලා තිබ්බා ස්මාර්ට් ෆෝන් එකටත් මේක free active කරගන්න විදිය වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් ඒ කට්ටියට රිප්ලයි එකක් විදියට තමයි අද වීඩියෝ එක මම අරගෙන එන්නේ. ඉතින් ඔයා කලින් මගේ අර වීඩියෝ එකක් බැලුවේ නැත්නම් ඔය දැන් උඩ වැටෙන කාඩ් එකෙන් ඔයාලට පුළුවන් ඒකත් බලලම මේ වීඩියෝ එක බලන්න එකතු වෙන්න. හරි, එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එක ඕපන් කරගෙන සර්ච් බාර් එකේ මෙන්න මේ විදියට සර්ච් කරගන්න up to down කියලා. හරි, සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලා මේ උඩින්ම තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරගන්න. වෙබ්සයිට් එකට මෙන්න මේ විදියට ලෝඩ් වෙයි. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන උඩ තියෙන සර්ච් බාර් එකේ සර්ච් කරගන්න CapCut කියලා. ඊට පස්සේ මෙන්න මේ උඩම තියෙන CapCut icon එක උඩ ක්ලික් කරගන්න. එතනින් පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට අරගෙනයි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් get the latest version කියලා download button එක තියෙනවා. ඉතින් ඔයා මේක නම් ක්ලික් කරන්න එපා. මේකෙන් එන්නේ CapCut එකේ දැන් තියෙන latestම version එක තමයි ඔයාගේ phone එකට download වෙන්නේ. එහෙම වුණොත් මේකේ තියෙන features ඔක්කොම pro විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේකෙදි ඔයාලා මේ old versions කියලා තියෙන button එක ක්ලික් කරගන්න. එතනින් පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට අරන් ආයෙ ඔයාලට මෙතන see more කියලා බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ තමයි see more කියලා බලා ගන්න පුළුවන් වෙයි. හරි, එතනින් පල්ලයට ඇවිල්ලා ඔයාලා මෙන්න මේක හොයාගන්න ඕනේ. මෙන්න මේ ෆයිල් එක 2023 ජනවාරි 20 කියන මේ 7.5.0 කියන මෙන්න මේක හොයාගන්න ඕනේ. ඒක හොයාගෙන ඒක උඩ ක්ලික් කරගන්න. හරි, ඊට පස්සේ ක්ලික් කරගෙන මෙන්න මේ විදිහට මේකේ යටටම යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරන ඩවුන්ලෝඩ් බටන් එක තියෙනවා. මේක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක ඔයාගේ ඩිවයිස් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ෆයිල් එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේක උඩ ක්ලික් කරලා මේක ඔයාගේ ඩිවයිස් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයා මේක ඕපන් කරන්න කලින් ඔයාගේ ෆෝන් එකේ මොබයිල් data on එකේ තියෙනවා නම් ඒක ඕෆ් කරගන්න. Wi-Fi on එකේ තිබ්බත් ඒකත් ඕෆ් කරගන්න. එහෙම නැති වුණොත් මේක ඕපන් කරනකොට ඔයාගේ ඉන්ටර්නෙට් on එකේ තිබ්බොත් ඊළඟ version එකට මේක අප්ඩේට් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට ආයෙමත් features ටික ඔක්කොම pro features විදියට තමයි බලා ගන්න වෙන්නේ. ඒ නිසා ඔයාගේ Wi-Fi හරි mobile data හරි on එකේ තියෙනවා නම් ඒක මෙන්න මේ විදියට ඕෆ් කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් app එක මේ විදියට ඕපන් කරගන්න. මේ විදියට මේකෙන් permission ඉල්ලුවොත් permission දෙන්න. ඊට පස්සේ මම දැන් මේක new project එකකට ගිහිල්ලා බලනවා මේකේ features ඇත්තටම වැඩ කරනවද කියලා. හරි, මම දැන් මේ විදියට photos තුනක් add කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් තියෙන CapCut version එකේ මේ engine එක close කරන්නත් බෑ. ඉතින් මේක close කරලා දාන්න පුළුවන්. මේ විදිහට delete කරන්න පුළුවන් මේක. ඉතින් මේ effect එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා CapCut app එක open කරගත්තට පස්සේ ඔයාගේ Wi-Fi හරි mobile data හරි on කරගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. open කරන්න කලින් මේක on කරගන්න එපා. එහෙම වුණොත් තමයි ඊළඟ version එකට ආයෙ අප්ඩේට් වෙන්න පුළුවන්. හරි, දැන් මේ විදිහට ඔයාලට මේ features ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. normal විදිහට තියෙනවා. කිසිම එකකට pro ඇවිල්ලා නැහැ, pro වැටිලා නැහැ. ඔක්කොම සාමාන්‍ය විදිහට අපිට use කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට මේකේ තියෙන features ඔක්කොම වගේ use කරන්න පුළුවන්. ඉතින් internet connection එක slow වගේ එකයි මේක load වෙන්න වෙලා යන්නේ. නැත්නම් මේක ඉක්මනට load වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක try කරලා බලලා ඔයාගේ experience එකත් මොන වගේද කියලා කියන්න. හරි, ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. එහෙම වුණා නම් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම්
පහළ තියෙන subscribe button එක click කරලා ඔයාලට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. ඉස්සරහටත් මේ වගේ videos දිගටම අරන් එනවා මම. හරි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.